අපි කන හැම පුංචි දෙලුම් මැටයකටම පුරවන් අපේ සෛලවලට අලුත් පණක් අරන් දෙන්න. අපි දත්වලින් දෙලුම් මැට හපන මොහොතේම අපේ කෙල දෙලුම්වල ප්‍රතිඔක්සිකාරක යුෂ එක්ක මුසු වෙනවා. ආහාර ජීර්ණයේ මුල්ම පියවර අපේ කට ඇතුළේදීම පටන් ගන්න එහෙමයි. මේ ඇට ආමාශයට ගිය ගමන් ආමාශයේ අම්ල එක්ක එකතු වෙලා විටමින් C සහ පොලිෆෙනෝල් පිරුණු රතු පාට දියරයක් බවට පත් වෙනවා. මේ දියරය කුඩා බඩවැල් වෙතට ගලාගෙන යනවා. එහි දහස් ගණනක් වූ කුඩා අංගුලිකා මගින් මේ පෝෂණීය වේගයෙන් රුධිරයට අවශෝෂණය කරගන්නවා. දැන් මේ ප්‍රතිඔක්සිකාරක අපේ රුධිරය පුරා සංසරණය වෙමින් සෛල ආරක්ෂා කරනවා වගේම ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරන්නත් ක්‍රියා කරනවා. දිලුම්වල ස්වභාවික සීනි අපිට ක්ෂණික ශක්තියක් ලබා දෙනවා වගේම පොටෑසියම් අපේ මාංශ පේශිවල නිරෝගී බව රැකදෙනවා. ඉතින් මීළඟ වතාවේ ඔයා දෙලුම් ගෙඩියක් රස බලද්දී මේ හැම පුංචි ඇටයක්ම ඔබේ සිරුර ඇතුළතින් පෝෂණය කරලා ඔබව නිරෝගී කරන හැටි මතක තියාගන්න.